ආදරණීය දවසක් යාළුවෝ හැමෝටම. ගොඩක් ආසාවෙන් කරන්න ඉඳපු vlog එකක් තමයි මේ. මුලින්ම මේ ක්ලිප්ස් ටික බලලා ඉන්න. අද මම ඔයාලත් එක්ක බෙදාගන්නේ අපේ ගෙදර පොදු කුටිය කොහොමද අපි හදාගත්තේ කියලා. කාලයක් තිස්සේ අපි දෙන්නගෙම හිතේ තිබ්බ ආසාවක් තමයි අපේ ගෙදර ලස්සනට පිළිවෙලට හිත නිවන විදිහට බුදුන් වදින තැන හදාගන්න ඕන කියලා. ඉතින් ඒකට අපිට ටික කාලෙකට කලින් බුදුන් වදින එක, ගිලන්පස පූජා කරන එක, බුද්ධ පූජාව පූජා කරන එක අපි අතින් ගොඩක් මගහැරුණා. මොකද අපි ලංකාවේ ඉඳපු නැති නිසා ඒ දේවල් අපේ අත්දකින් අපිට කරගන්න බැරි වුණා. ඉතින් ඒක නිසා තමයි කාලයක් තිස්සේ බලාගෙන ඉඳපු විදිහට කරගන්න පුළුවන් වුණා කියලා කිව්වේ. මේ බුදු පිළිම වහන්සේ අපි ගත්තේ දියත උයනේ තියෙන වර්ක්ෂොප් එකකින්. ඉතින් අපි කැමති වුණේ සුදු පාට බුදු පිළිම වහන්සේ නමක් අපේ ගෙදරට වඩම්මන්න. ඒ වෙනුවෙන් මෙතනට අපි මේ විදිහට ලයිට් එකක් හදාගත්තා. බුදු පිළිම වහන්සේට වැටෙන විදිහට ඔයාලට පේනවා ඇති මේ ඩබල් හයිට් ස්පේස් එකේ තියෙන ග්ලාස් එකෙන් හරිම ලස්සනට පේනවා බුදුපහන පත්තු කරාට පස්සේ. ඉතින් මුලින්ම ගත්ත වීඩියෝ ක්ලිප්ස් වල තිබුණා ලයිට් එක ඕෆ් කරාට පස්සේ තියෙන විදිහ පහන එළියෙන්. ඊට පස්සේ තමයි මේ මම ලයිට් එකක් දැම්මට පස්සේ මේ ක්ලිප්ස් ටික ගත්තේ. ඉතින් ඕනම කෙනෙක් කැමති තමන්ගේ ගෙදර හිත නිවන තැන විදිහට බුදු මැදුර බුදුන් වදින තැන හදාගන්න. මේ බුදු කණුව අපි ලී වලින් මේ විදිහට පිළිවෙලට හදාගත්තේ ටිම්බර් ගැලරි එකට කියලා. මේක මුලින්ම තිබුණේ මිරර් කන්සෝල් එකක් විදිහට. ඉතින් අපි කිව්වා ඒකේ උස ඒ වගේම පළල වෙනස් කරලා අපිට මේක බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කරන්න පුළුවන් වෙන විදිහට හදලා දෙන්න කියලා. ඉතින් ඒක එයාලා හරිම ලස්සනට පිළිවෙලට අපිට කරලා දුන්නා. මේ උදේ කාලේ සම්බුද්ධ පූජාව කරලා පහන් පත්තු කරන ක්ලිප් එකක් තමයි මම මේ අරගෙන තියෙන්නේ. කලින් තිබුණේ හවස ගිලන්පස පූජාව කරාට පස්සේ ගත්තු ක්ලිප්ස් ටිකක්. ඉතින් බුද්ධ පූජාව තියෙන එක ගැන කතා කරොත් ඒක මම ඇත්තටම පුරුදුනේ අපේ අම්මගෙන්. ඉතින් ඒකේ පින ඇත්තටම යන්න ඕන අපේ අම්මට. මොකද මම දැකලා තියෙනවා එයා කවදාවත් නෝරදවා වරද්දන්න නැතුව හැමදාම බුද්ධ පූජාව බුදු පියාණන් වහන්සේට පූජා කරනවා. ඒක දැකලා තමයි මම මෙහෙම බුද්ධ පූජාව තියන්න පටන් ගත්තේ. ඒ වගේම පුළුවන් වෙලාවට හවස ගිලන්පස පූජා කරන එකත් හුඟක් ලොකු පිනක්. ඒක ඇත්තටම කරන අය දන්නවා ඒ වෙනුවෙන් හිතට ලැබෙන සැනසීම කොච්චරක්ද කියලා.
ඊළඟට මම පෙන්වන්න හදන්නේ කොහොමද මම බුදු පිළිම වහන්සේ තැන්පත් කරලා තියෙන මේ කුටියේ මට අවශ්‍ය දේවල් කොහොමද ඕගනයිස් කරලා තියාගන්නේ කියලා. මුලින්ම මම පෙන්නුවේ වෙට් වයිප් එක. ඉතින් ඒකෙන් පුළුවන් අපිට ලේසියෙන්ම මතු පිට රැඳිලා තියෙන දූවිලි ඉවත් කරගන්න. ඒ වගේම බුද්ධ වන්දනා පොත, ඊට පස්සේ පෑන් පෙරන පෙනේරේකුත් මම මේ විදිහට තියාගෙන ඉන්නවා. ඊට පස්සේ වැඩි දවස් ගානකට හරියන්න පොල් තෙල් මේ විදිහට ලොකු බෝතලයකට මම හස්බන්ඩ්ට කියලා ගෙනල්ලා තියාගෙන ඉන්නවා. ඒක මට ගොඩක් ලේසි. ඊළඟ පැත්තේ මම දාලා තියෙන්නේ මේ විදිහට මාසෙටම හරියන්න හඳුන් කෝරු, පහන් තිර බොක්ස් එකක්, ඒ වගේම කපුරුත් තියලා තියෙනවා හදිසියේ පන්සල් යද්දි වගේ අවශ්‍ය වුණොත් කියලා. ගිනි පෙට්ටි දෙකකුයි. මෙන්න මේ තුවා දෙක මම තියාගෙන ඉන්නේ මෙතන උඩ පිහිදන්න. දෙකක් තියාගෙන ඉන්නවා. එකක් පාවිච්චි කරලා අනිත් එක සෝදන්න දැම්මහම ඉතුරු එක පාවිච්චි කරන්න පුළුවන් නිසා. ඉතින් මේ විදිහට තමයි යට ලාචු දෙකක් තියෙන විදිහට තමයි මේක අපි යාලට කියලා හදාගත්තේ. ඒ වගේම මං හිතනවා කාටම හරි අදහසක් ගන්න පුළුවන් මේ කියලා කොහොමද අපි බුදුන් වඳින තැන බුදු පිළිමය තැන්පත් කරන ස්ථානයේ පිළිවෙලට හදාගන්න කියලා. ඊළඟට මම පෙන්වන්න හදන්නේ බුද්ධ පූජාව තියන්න, ගිලන්පස තියන්න, පහන තියන්න මම ගත්තු දේවල් ගැන. මේ දේවල් ගත්තේ මම ලේඩි ජේකින් මහරගම. මෙන්න මේ පාත්‍රය විදිහට මම පාවිච්චි කරන මේ පීරිසිය මම ඒකට හරිම කැමතියි. ටිකක් ගැඹුර තියෙනවා. ඒක නිසා තමයි මම බුද්ධ පූජාව පූජා කරන්න ඒ පීරිසිය ගත්තේ. මේ තියෙන්නේ මල් පූජා කරන පීරිසිය. මේ තියෙන්නේ පහන. මට ඕන වුණා ටිකක් වෙනස් විදිහේ මේ විදිහේ පහනක් පාවිච්චි කරන්න. මොකද කලින් මම මේ වගේ පහන් පත්තු කරලා තිබුණේ නැහැ. සාමාන්‍ය මැටි පහන් තමයි පත්තු කරේ. ඊළඟට තියෙන්නේ හඳුන් කෝරු රඳවනයක්. ඉතින් මේකත් හරිම පහසුයි. මෙතන අපිට 3ක් 2ක් වගේ රඳවන්න පුළුවන්. සුවඳ පූජා කරන්න බුදු පියාණන් වහන්සේට. ඊළඟට තියෙන්නේ ගිලන්පස පූජා කරන්නයි, පෑන් පූජා කරන්නයි මම ගත්තු මෙන්න මේ ග්ලාස් දෙක. ඇත්තට මේකේ ලිඩ් එකක් තියෙන හින්දා අපිට හරිම පහසුවක් වගේම මං හිතනවා ඒක ගොඩක් පිළිවෙලයි කියලා. ඉතින් මේ විදිහට තමයි මම බුදුන් වහන්සේට පූජා කරන හැමදේම පිළිවෙලට මේ විදිහට හදාගත්තේ. ඊළඟට මම පෙන්නන්නම් වෙට් වයිප්ස් වලින් කොහොමද අපි මේ වගේ පිරිසිදු කරගන්නේ කියලා. මොකද අපිට කොච්චර ඒ කියන්නේ සර්වියට් එකකින් පීදුවට ඇහැට පේන්නේ නැති පුංචි දූවිලි තියෙන්න පුළුවන් මෙන්න මේ වගේ. ඉතින් ඒක අපිට පහසුවෙන්ම ඉවත් කරගන්න පුළුවන් වෙට් වයිප්ස් වලින් මේ විදිහට පීදුවට පස්සේ. ඒකත් මම ඔයාලත් එක්ක බෙදා ගන්න පුංචි අදහසක්. අපි පහන් පත්තු කරද්දී නිතරම අපේ අත්වල තෙල් තැවරෙනවා. ඉතින් ඒ වගේ තෙල් පාරවල් මේ බුදු කුටිවල තියෙන්න පුළුවන්. ඉතින් මං මෙන්න මේ ලොකර්ස් වල තියෙන ඒ වගේ පාරවල් මේ විදිහට ඉවත් කරගන්නවා වෙට් වයිප්ස් වලින්.
ඉවත දාන්න තියෙන දේවල් බින් එකක් තියාගෙන ඒකට එකතු කරන එක ගොඩක් හොඳයි. බුදු පහන උඩ ඉවර වෙච්ච පහන් තිර වගේ දේවල් තියෙන එක එච්චර සුදුසු නැති නිසා. ආයෙත් දවසක අලුත් බ්ලොග් එකකින් හම්බෙමු. හැමෝටම තමන් හිතන විදිහටම සැනසිලිදායක ජීවිතයක් ලැබෙන්නම ඕන. මම හිෂු.